මම දන්න රීල්ස් එක. අර පොලිසියේ නිලධාරීන් කියලා සෝපාහෙකුත් දාලා බස් එකේ. මේ තියෙන බෆල් ටික මේක ඇතුලේ. මේ තියෙන මේකේ බෆල් ටික. මේ තියෙන ලයිට් එක. මේ තියෙන සෝෆා සෙට් එක. සෝපාහෙකුත් දාලා බස් එකේ. ඉතින් එයාගේ පඩියෙන් දැම්ම නෙවෙයිනේ. ඊට පස්සේ දැන් අර එතන මේ ස්ක්‍රූල් එකක් දාලා ඒක අර රවුම් කපලා තිනවනේ මොනවා හරි තියාගන්න බොන්න. ස්ටූල් එක මැද ඩ්‍රින්ක් එකක් දාන්න ආතල් එකේ. මෙතන මේ මත්පැන් පානය කරන්න හිටපු පුළුවන් මේ ඔක්කොම අතලා තියෙන්නේ. බොණ්ඩත් හදලා මේකේ. ඉතින් කාටවත් කියන්න බෑනේ රවුම් කැපීමෙන් එතන අරක්කුම බොනවයි කියලා. සිසිල් බීම බොන්න බෑයිද? හරි. අරක්කුම බිව්වා කියන්නකෝ. එතනත් ප්‍රශ්නයක් තියෙනවද මොකක් හරි? ඒ කියන්නේ එහෙම බොන්න බෑ එහෙමද? එහෙනම් ඉතින් ඔය බාර් ටික ඔක්කොම වහලා දාන්න එපා. අරක්කු බොන්නද නෑ රටේ. බාර් හැමතැනම. ඇතුලේ අර මේ වගේ මේවා හයි කරලා ඒවයි අර ඒක කියනවා මේ ක්ලබ් එකක වගේ ලයිට් දාලාලු හරිද? මේ තියෙන ලයිට් එක. මේ තියෙන සෝෆා සෙට් එක. මේ බඩව් කාමරේ. ඉතින් ලයිට් බිල ගෙවනවා අය මේ මිනිස්සයා දාගත්තම මොකද? හැබැයි මෙහෙමයි. මාර්ග නීති උල්ලංඝනය කරලා බස් එක යනවා නම් මිනිස්සු යට කරන එහාට මෙහාට වනවා නම් පාරේ රඟනවා නම් ඒක ඒ බස් එක මොඩිෆයි නොකලත් උඩ දඬුවම් කරන්න ඕනේ. පැහැදිලිද ඒක? එහෙම එක්කෙනෙක් එහෙම කළා කියලා තමන්ගේ සල්ලි වලින් ඒක තමන්ට ඕන විදිහට හදාගත්තාම අම්මට සිරි උඹලා කොහොමද එහෙම කරන්නේ? ඒක ඇවිල්ලා මොකද ළමයි? ඊරිසියාව. දැන් අපි නෝ සීට් එකේ කලර් එක අපි වෙනස් කරනවා ඕයිනම්. පැහැදිලිද? වාලෙට ලයිට් දාගන්නවා ගොඩක්. කාටවත් ප්‍රශ්නයක් දෙයක නෑ.